අදටත් මේ පෘථිවියේ තියෙනවා විද්‍යාව හා තාක්ෂණය තිබුණත් මිනිසුන්ට ලේසියෙන් ළඟා වෙන්න බැරි අභිරහස් තැන්. ඉතින් අපි අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ මිනිසුන්ට යන්න බැරි ඒ වගේ විශේෂ ස්ථාන 4ක් ගැන. මිනිසුන් නොයන ප්‍රධානම තැනක් තමයි බ්‍රසීලයේ සර්ප දූපත. මේ දූපතේ හැම වර්ග මීටරයකම සර්පයන් එකත් පහත් අතර ගහණයක් ඉන්නවා. මේ ලෝකේ විෂ අධිකම සර්පයන් නිසා බ්‍රසීල රජය මිනිසුන්ට ඇතුළු වීම සම්පූර්ණ තහනම් කරලා තියෙන්නේ. මේ දූපතේ ප්‍රමාණය වර්ග මීටර 4,30,000ක්. වියට්නාමයේ තියෙන සොන්ඩුන් ගුහාව තමයි ලෝකේ විශාලම ගුහාව. මේ ගුහාව කොච්චර ලොකුද කියනවනම් මේ ගුහාවට වෙනම ගංගාවක් වෙනම වනාන්තරයක් විතරක් නෙවෙයි වෙනම දේශගුණයක් පවා තියෙනවා. අදටත් මේ ගුහාවේ මිනිසුන් පය නොතිබ්බ තැන් දහස් ගාණක් තියෙනවා. ඇන්ටාර්ක්ටිකාවේ තියෙන මැක්මුඩෝ වියලි නිම්නය කියන්නේ පෘථිවියේ තියෙන අඟහරු ලෝකය වගේ තැනක්. අවුරුදු මිලියන ගාණකින් මෙතනට වැස්සක් ලැබිලා නැහැ. මේ ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -90ක් විතර වෙනවා. ඉතින් මිනිස් වාසයට මෙතන කිසිම ඉඩක් නැහැ. ඒ වගේම දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරය මැද අමුතුම විදිහේ පර්වතයක් තියෙනවා. මේකේ නම මවුන්ට් රොරයිමා. අංශක 90ක ආනතියකින් කෙලින්ම උඩට විහිදුණු මීටර් 400ක් විතර උස මහා පවුරක්. හරියට කැලේ මැද තියපු යෝධ කේක් කෑල්ලක් වගේ. මේ පර්වතය මත තියෙන ශාක හෝ සත්ව විශේෂ වලින් 35%ක් ලෝකේ වෙන කොහේවත් දකින්න නැහැ. ලේසියෙන් කෙනෙකුට මෙතනට යන්නත් බෑ. ඉතින් ඔයගොල්ලෝ දන්න තවත් මේ වගේ අභිරහස් ස්ථාන ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.